අයිබෝවන් මම ආයුර්වේද වෛද්‍ය ගයත්‍රි චමෝදනී විරත්න ආතරයිටිස් කියන රෝගයට එහෙම නැත්නම් ඔය නිතර ඇති වෙන සන්ධි වේදනාවට දන හිස් සමාරුවට මොනවද කන්න පුළුවන් කෑම බීම මොනවද අපි ඒ වෙනුවෙන් කරන්න ඕන කියලා කතා කරන්නේ. ඔස්ටියෝආතරයිටිස්, රුමටොයිඩ් ආතරයිටිස් කියන දෙකම. ඔස්ටියෝආතරයිටිස් වලදී වෙන්නේ කාටිලේජ් ගෙවීම, රුමටොයිඩ් ආතරයිටිස් වලට එන්නේ සන්ධි ප්‍රදාහය. ඒ කියන්නේ ආසාත්මිකතාවයක් තමයි ඇති වෙන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේනේ මොනවාද මම ඒකට කන්නේ? මොනවටද කාටිලේජ් වර්ධනය වෙන්නේ? මොනවටද කැල්සියම් වැඩිපුර තියෙන්නේ? එහෙනම් අද අපි බලමු මොනවද කාටිලේජ් වර්ධනය වෙන්න ආතරයිටිස් කියන තත්ත්වයෙන් මිදෙන්න මොනවද අපි කන්න බොන්න ඕන කෑම බීම කියලා. වලු වර්ග, පළතුරු වර්ග, මාළු වර්ග මොනවද අපි කන්න ඕන මේ අස්තිවල කාටිලේජ් වර්ධනය කරන්න. එහෙම නැත්නම් අස්තිවල පෝෂණය වැඩි කරන්න කියලා බලමු. ඉස්සෙල්ලම දැන් අස්තියක් ගත්තාම අස්තිය වටේම තියෙන රුධිරය සපයන රුධිරකේශ නාලිකා. ඉතින් ඒ රුධිරකේශ නාලිකාවල බ්ලඩ් සප්ලයි එක වැඩි වෙන්න අපි කන්න ඕන කෑම වර්ග තියෙනවා. ඒකම අස්තියක් වර්ධනය වෙන්න නම් විටමින් K, කැල්සියම්, අයර්න් වැඩි වෙන්න ඕන. ඒකම රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි වෙන්න ඕන. එහෙමනම් ඒ වෙනුවෙන් කන්න බොන්න ඕන කෑම වර්ග මොනවද කියලා බලමු. අස්ති වර්ධනය වෙන්න, කාටිලේජ් වර්ධනය වෙන්න කන්න ඕන එළවලු වර්ග කියලා. කැරන් කොකු, මඩුදළු, මුරුංගකොළ, ගොටුකොළ, වැල්පෙනල දළු, ඒ වගේ කොල්ලු එන්නේ වගේ දේවල් වලින් අපට අස්තිවල පෝෂණය වැඩි කරන්න පුළුවන්, කාටිලේජ් වර්ධනය කරන්න පුළුවන්, ඇන්ටිඔක්සිඩන්ට් වර්ග පාවිච්චි කරන්න කියලා. එතකොට අර මං කිව්වේ රුමටොයිඩ් ආතරයිටිස් වලදී වෙන්නේ අස්තිවල ප්‍රදාහයක් කියලා, සන්ධි ප්‍රදාහයක් කියලා. ඇන්ටිඔක්සිඩන්ට් තියෙන තක්කාලි, ඉඟුරු, ඊට පස්සේ කහ ඒ වගේ දේවල් නිතර ආහාරයට ගන්න එකෙන් අපිට පුළුවන් අසන්ධිවල ඇතිවන ප්‍රදාහ තත්ත්වය වළක්වා ගන්න. ඊට අමතරව කියනවා මාළු වර්ග. දැන් ගොඩ මාළු වර්ග තියෙනවානේ. ඒ අතරින් ඔමේගා 3 ෆැටි ඇසිඩ් තියෙන මාළු වර්ග තමයි අස්තිවල වර්ධනයට, කාටිලේජ් වර්ධනයට ගොඩක් වැදගත් වෙන්නේ. ටූනා මාළු, ඒ කියන්නේ බල මාළු, කෙලවල්ලා, ඒ වගේ මාළු වර්ග, ඊට හාල් මැස්සෝ, කුරුල්ල වගේ කුඩා මාළු, ඒ මාළු වලින් අපට ඔමේගා 3 ලැබෙනවා වගේම කැල්සියම් ප්‍රමාණයක් වැඩි වෙනවා. ඒ වගේ ආහාර නිතර ආහාර වේලට එකතු කරගන්න එකෙන් අස්තිවල පෝෂණය වැඩි වෙනවා, කාටිලේජ් වර්ධනය වෙනවා, තමන්ගේ සිරුර නිරෝගීව පවත්වා ගන්න පුළුවන්. ඊට අමතරව ඔය කාටිලේජ් ගෙවෙන්න ලොකුවටම බලපානවා ශරීරයේ බර වැඩි වෙන එක. ගොඩාක් බර කෙනෙක්ට නම් ඒක දණහිසට ලොකුවට දැනෙනවනේ. ඉතින් එතකොට දේහ බර නියමිත අයුරින් පවත්වා ගැනීමත් සිදු කරන්න ඕන. ඒ බර ගොඩාක් වැඩි නම් ඒකේ බර නියමිත පරිදි අඩු කරගන්න සමබල ආහාර වේලා පාවිච්චි කරන්න ඕන. ඊට අමතරව තමන්ගේ දේහයේ තියෙන මාංශ පේශි ශක්තිමත් වෙන්න, කණ්ඩරා අස්ථිබන්ධක ශක්තිමත් වෙන විදිහට ව්‍යායාම කිරීමෙන් මේ ආතරයිටිස් කියන තත්ත්වය මග අරවා ගන්න පුළුවන්.